ආයිබෝවන් සුබ දවසක් හැමෝටම ඔන්න බලන්න ගෑණියෙකුට ගෑණියෙක් අපහාස කරනවා කියන්නේ තව ඉතින් මොන කතාවද ඔන්න ලංකාවේ මිනිස්සුන්ගේ හැටි ඔන්න බලපල්ලා ওই වීඩියෝ එක ඉන්නකම් බලපල්ලා තේරුම් ගනින්න ගෑණියෙකුට ගෑණියෙක් අපහාස කරනවා ඔන්න ඔකයි තත්ත්වය මේව දැක්කහම ඉතින් මොනවද කියන්න හිතෙන්නේ මාව දැක්කහම මේ මට එහෙම කෑම අහේනියක් නෑ කියලා කියන්න බෑලු. ඇත්තටම කෑම ආව දවසේ ඉඳන් නැතුව හිටියා නම් මං ඇත්තටම මැරිලා නෙනේ උන් කාපු ඉඳුල් ටිකක් හරි කාලා ජීවිතේ ගැට ගහගෙන ඉන්න එකට සතුටු වෙන මං නිකන්ද කිව්වේ ගෑණියෙක්ට ගරහන්නේ තවත් ගෑණියෙක්මයි කියලා. මෙහෙම කමෙන්ට් දාන්න එපා බං උඹත් ගෑණියක් උඹට අද මේ දේ වෙලා තිබුණා නම් මේවට මොනවා කියන්නද කියලා තේරෙන්නේ ඇත්තටම මේ දහසක් දෙනා ආශිර්වාද කරලා කමෙන්ට් දාලා තිබ්බා මෙන්න මේ වගේ නොමිනිස් හිත් තියෙන මිනිස්සුත් ඉන්නවා අපේ ලංකාවේ කියන එක විතරක් අපේ අනිත් හැමෝම දැනගන්න බලන්න මේ කමෙන්ට් දිහා මේ වගේ කමෙන්ට් ගොඩක් තිබ්බා මං කිව්වේ 90ක් ආශිර්වාදාත්මකව කමෙන්ට් දාලා තිබුණා වගේම මෙන්න මේ වගේ නොමිනිස් හිත් තියෙන මේ ඒකට මොකද්ද කියන්නේ මට තිරිසන් කියන වචනේ දාන්න බෑ ඇත්තටම තිරිසන් සත්තු ගාව තියෙනවා මේ ඊට වැඩිය මනුස්ස ගතිගුණ තිරිසන් සත්තු ගාව තියෙනවා කෙසේ කිව්වත් බලන්න සිහිබුද්ධියෙන් බලලා තියෙනවා අසන්න සිහිබුද්ධියෙන් අහලා තියෙනවා ඒ හන්දා මට කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලා වගේ නොමිනිස් හිත් තියෙන මිනිස්සුන්ට කවදාකම හරි දවසක දෙයක් වෙයි ඒ දේ වෙනකන් ඉතින් බලාගෙන ඉන්න මේ හැබැයි මං කියන්නේ නෑ මට වගේ මෙහෙම දුකක් කවදාවත් ඔයාලට දැනෙන්න එපා කියලා. ඒත් මං කියන්නේ මට මෙහෙම නින්දා අපහාස කරාට කමක් නැහැ. මෙහෙම කමෙන්ට් දැම්මට කමක් නැහැ. තවත් ගෑණියෙක්ට මෙහෙම දාන්න එපා. ඔයත් ගෑණියෙක්. හරිද? ඔයා රට ඉන්නවද ලංකාවේ ඉන්නවද කොහෙද කියන්න මම දන්නේ නැහැ. ඔයත් රට හිටියානම් ඔයාටත් මට වගේ කරදර තිබුණා නම් ඔයත් අනිවාර්යෙන්ම මේ මම දැම්ම වගේ වීඩියෝ එකක් දානවා ඒජන්සි එකකින් පිටකුත් නැතුව විදේශ සේවා වලින් පිටකුත් නැතුව එහෙම තිබුණා නම් අනිවාර්යෙන් ඔයත් මං කරපු දේ කරනවා හරිද ඒ හන්දා මෙහෙම කමෙන්ට් දාන්න එපටම මේ පිරිමි කෙනෙක් දාලා තිබුණා පට්ට කමෙන්ට් එකක් ඇත්තටම ඒක වැඩක් නැහැ කියලා මේ පුදුම ආශිර්වාදයක් දීලා තිබුණේ ඒකේ ඒ වචනකින් පවා හිත නිවෙනවා ඇත්තටම මාර ආශිර්වාදයක් දීලා තිබුණේ ඒ වුණාට මේ ගෑණියක් ඔයාලා හිතලා බලන්න මේ ගෑණියක් මම වගේ ගෑණියක් ඒ වුණාට දාලා තියෙන කමෙන්ට් එක බලන්න එයි මෙහෙම කරන්නේ නේ කොහොමවත් කමන්නේ මගේ ප්‍රශ්න හොඳ අත්තට හැරෙමින් තියෙනවා මගේ ප්‍රශ්න ටික විසඳමින් තියෙනවා කොහොම වුණත් කමක් නැහැ ඉතින්. තව මාස 7නේ මම වැඩි කාලය ගෙවලා ඉවරයි. තාම මට පොඩි අඩු කාලයක් තියෙන මාස 7ක වගේ කාලයක්. ඉතින් බැරි වෙන එකක් නැහැ. මට එදා මම මේ වීඩියෝ එක දැම්මෙත් ඉවසලා බැරිම තැනමයි මම මේ වීඩියෝ එක දැම්මේ නැත්තම් මම ওই වීඩියෝ එක එදා නෙමෙයි දාන්නේ. ඔයිට කලින් දාන්නේ. එහෙනම් කමක් නැහැ. උඩ ඉන්නවා කට්ටියක් බලාගෙන. මම බොරුවක් කරා නම් මට ඒවට දඬුවම් හම්බ වෙයි. ඔයා මේක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාට මගේ වීඩියෝ බලන්න බැරි නම් තල්ලු කරලා දාන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. කමෙන්ට් මට එපා. මං කිව්වනේ වීඩියෝ එක දාද්දිමකෝ මට කමෙන්ට් අවශ්‍ය නෑ. ලයික් අවශ්‍ය නෑ. මට ඕනේ මේක ෂෙයා වෙන්න. මම වගේ තවත් ගෑණියෙක්ට මේ වගේ වැරද්දක් නොවෙන්නයි ඕනේ කියලා. හරිද? මම ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. හැබැයි මට මේ වගේ මේක මේ අර හොඳ කමෙන්ට් එකක් මේ දාලා පෙන්නනවට වැඩිය මෙන්න මේක මට පෙන්වන්න හිතුණා. මේ වගේ තවත් කමෙන්ට් තිබ්බා ගෑනු අයම දාපු. ඔය වගේ කමෙන්ට් තිබ්බා ගෑනු අයම දාපු කමක් නැහැ. ගොඩක් ස්තුතියි. ඔයාටත් ගොඩක් ස්තුතියි. ඔයා දිහා දැක්කහම නම් කිසිම කෑම හේනිකම් පේන්නේ නැහැ. මම දන්නේ නැහැ ඔයා මොනවා හේතු කොටගෙන මේවා කියනවද කියලා. අහන අය කල්පනාවෙන් හිතන්න කියලා තමයි දාලා තියෙන්නේ.
අහපු අය කල්පනාවෙන් බලලා හිතලා එයාලට කරන්න පුළුවන් හැමදේම එයාලා මට කරා. උදව් කරා, වචනෙන් හරි උදව් කරා, ආශිර්වාද කරා. ඒ හොඳටම ඇති. ඒ තමයි ලස්සන හදවත්. උණු වෙන හදවත්. මේ වගේ කැත හිත් නෙමෙයි. ඒ හන්ද ඔයාට ගොඩක් ස්තුතියි. පරිස්සමෙන් ඉන්න. උඩ ඉන්නවා ඔයාට දඬුවම් දෙන්න කෙනෙක්. එයාගෙන් කවදා හරි දවසක ඔයාටත් හම්බ වෙයි. හොඳේ? පරිස්සමෙන් ඉන්න. මගේ අනිත් යාළුවෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි. දලදා සමිඳ පිහිටයි. ජයශ්‍රී මහා බෝ සමිඳ පිහිටයි. පරිස්සමෙන් ඉන්න. මට මේක අනිවාර්යෙන්ම දාන්නම ඕනේ කියලා හිතුණා. මං අද ටිකක් බැලුවා මේ මගේ වීඩියෝ එකට ගිහින් ආපහු ඇවිල්ලා තියෙන කමෙන්ට්. ඒ බලද්දි තමයි මම මේක දැක්කේ. මීට කලින් දැක්කේ නෑ. දැක්කනම් මං මීට කලින් දාපු වීඩියෝ එකට මම මේක දාලා වීඩියෝ එක කරනවා. ඒ වීඩියෝ එකක් දැම්මට පස්සේ තමයි මම මේක දැක්කේ. ඒකයි මට මේක ටාර්වි එකක් දෙන්න හිතුනේ. නැත්තම් මම ආයේ දැන් වීඩියෝ එකක් කරන්නේ නෑ ආයේ. පරිස්සමෙන් ඉන්න නම් මගේ යාළුවනේ තෙරුවන් සරණයි ඔයාලට.